දඟ පන්දුවෙන් එංගලන්තයේ මට්ටු කරන්න ගිය ශ්‍රී ලංකාවට මොකද වුනේ? රූට් සහ බෲක්ගේ ගැහිල්ල නවත්ත ගන්න අපට පන්දු යවන්නෙක් නැති වුණේ ඇයි? ලකුණු තියෙන තනතිරු වල අපේ පන්දු යවන්න අසරණ වෙන හැටි. පවන් පැතුම් ඇරෙන්න අපේ පිතිකරණය මේකෙදිත් අසාර්ථකයි. අපි යම් අවසාන තරඟයේ පසු ඉවරමු. හෙලෝ අයිබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන සැමට ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත්තම සහ වෙනස්ම තොරතුරු ඔබට ගෙන අපි ක්‍රිකට් ෆැනාටික්. ඉතින් තරඟ තුනකින් සමන් වෙච්ච ODI තරඟාවලිය දෙකට එකක් විදියට ශ්‍රී ලංකාව පරාජයට පත් වෙනවා. වාසිය මුලින්ම දිනාගත්ත එංගලන්ත නායක හැරි බෲක් තීරණය කරනවා මුලින් පන්දුවට පහර දීම. යලිත් අසලංකත් තීරණය කර සිටියේ එලෙසමයි. මේ මන්ද ඔවුන් හැමදෙනාම දන්නවා තනතිරුව එන්න අන්දගාමී ස්වභාවයකට පත් වෙන්න පුළුවන් බව. නමුත් ඊයේ දිනේදී පැවැත්වෙච්ච අවසාන තරඟය සඳහා ලැබී තිබුණු තරතිරුව පිටිකරුවන්ට වඩාත් හිතකර තනතිරුවක් බවට අපට සනාථ වෙනවා. ඒ එංගලන්තීනිම මුලින් පන්දුවට පහර දීලා ලකුණු 357ක දෙවන්ත ඉලක්කයක් ළඟා කර ගැනීමත් සමග එංගලන්තයේ මේ මුල් කඩලු දෙක ලකුණු 40ට දැවී ගියත් ඔවුන්ගේ තුන්වන විකට් සඳහා ලකුණු 166ක් දක්වා හොඳ පාර්ට්නර්ෂිප් එකක් ගොඩනගනවා. ජේකබ් බෙතල් සහ ජෝ රූට් විසින්. ජේකබ් බෙතල්ගේ දැවී යාමත් සමග පිටියට පැමිණෙන හැරි බෲක් සහ ජෝ රූට් සමග එකතු වෙලා නොදැවී ලකුණු 357ක් දක්වා එංගලන්ත ඉනිම ඔසවා තබනවා. එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ගොඩනගන හැරි බෲක් එංගලන්ත නායකයා පන්දු 66ක් තුල ලකුණු 136ක් වාර්තා කරනවා. ඒ තුලට 6 පාරවල් 9ක් සහ 4 පාරවල් 11ක් අන්තර්ගතයි. අඛණ්ඩව අර්ථ සතක දෙකක් සහ සතකයක් වාර්තා කරන ජෝ රූට් ලකුණු 111ක් වාර්තා කරනවා පන්දු 108ක් තුල. ඒ එංගලන්ත ඉනිමේ නැංගුරුම බවට පත් වෙමි. පන්දු 50 අවසාන වෙනුවට එංගලන්ත කණ්ඩායම ලකුණු 357ක් කඩලු 3කට ලබා ගන්නවා. පන්දු යවන්නන් විදියට ශ්‍රී ලංකා ඉනිමේ පන්දු යවන්නන් විදියට ධනංජය සිල්වා එක කඩුල්ල, ජෙෆ්රි වැන්ඩෙසේ සහ වනිදු හසරංගත් එක කඩුල්ල බැගින් දවා ගන්නවා. ප්‍රමුඛ දඟ පන්දු යවන්නන් 5 දෙනෙක් සහ එක් ප්‍රධාන වේග පන්දු යවන්නෙක් සමග පිටියට පැමිණෙන ශ්‍රී ලංකා කණ්ඩායමට ඔවුන් බලාපොරොත්තු නොවූ ආකාරයේ අත්දැකීම් වල මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මුල් පන්දු වාර කිහිපය තුළ තනතිල්ල තරමක් මන්දගාමී වුවත් පන්දු වාර කිහිපයක් ගත වන විට තනතිල්ල පිටිකරුවන්ට වඩා සුදුසු තත්ත්වයට පත් වෙනවා. ඒ තේරුම් ගත්ත ජෝ රූට් ඔවුන්ගේ කණ්ඩායම දෙවන්ත ඉලක්කයක් දක්වා ඔසවා තබනවා. ප්‍රවේගකාරී ඉනිමක් ගොඩනගමින් හැරි බෲක් ඔවුන්ගේ ඉනිම විශාල ලකුණු පෝරුවක් බවට පරිවර්තනය කරනවා. එහිදී අපේක්ෂිත පන්දු යවන්නෙකුට ඔවුන් දෙදෙනාට අභියෝග කිරීමේ හැකියාවක් පවතින්නේ නැහැ. ජෙෆ්රි වැන්ඩසේගේ ඕවර් 10ට ලකුණු 76ක්, වනිදු හසරංගගේ ඕවර් 10ට ලකුණු 76ක්, දුනිත් පිල්ලාලගේ ඕවර් 10 සීමා කරන ලකුණු 49කට විකට් නොලැබුණා. ඒ වගේම ධනංජය සිල්ලාගේ ඕවර් 5ට ලකුණු 45ක් වගේම අසිත ප්‍රනාන්දුගේ ඕවර් 9ට ලකුණු 77ක් විදියට දෙවන්ත විදියට ලකුණු වාර්තා කරන අපේ පන්දු යවන්නන් ඉදිරි. තනතිරුව මත විශ්වාසය තබා රැගෙන දඟ පන්දු බලයනින් කිසිදු ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. එංගලන්තයේ මේ අවසාන භාගයේ වන විට අපිට එක වේග පන්දු යවන්නෙක් නැති මේ අඩුව මනාව දැනෙනවා. ඉතින් දඟ පන්දුවෙන් එංගලන්තයේ මට්ටු කරන්න ආපු ශ්‍රී ලංකාවට අවසානට සිද්ධ වුණේ තමන් විහිම මට්ටු වෙන්න. මොකද තුන්වන තරඟයේදී ලැබිච්ච තනතිරුව පළමුණු තරඟ දෙකට ආත්පසින්ම වෙනත් තනතිරුවක් තමයි අපට ලැබුණේ. එම තරඟයේ පැවතිච්ච තනතිල්ල මන්දගාමී ගතිය අඩු වුණත් පිටිකරණයට වඩා සුදුසු ආකාරයට තනතිරුව සකස් වෙලා තිබුණා. එහි ප්‍රයෝජනය ගත් එංගලන්ත කණ්ඩායම උපරිම ලකුණු පුවරුවක් ශ්‍රී ලංකාවට පිරිනමනවා. ඉතින් අපට හොඳට දැක ගන්න ලැබුණත් ලකුණු තියෙන තනතිරුවක් තුළ ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන් සහ ශ්‍රී ලංකා පන්දු යවන බලයනිය මොනතරම් අසරණ වෙනවද කියලා. ඉතින් තවදුරටත් අපි මේ දඟ පන්දු යවන්නන්ට හිතකර තනතිරුව වල ක්‍රීඩා කිරීමෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලානයේදී දකුණු අප්‍රිකාවේ වේග තනතිරුවල අපි මුහුණ දෙන්නේ කෙසේද? ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ ඉනිම තුළ සාර්ථක ඉනිම් දෙකක් අපට දැක්ගත හැකි වුණා. ඒ ආරම්භයේදී පැතුම් නිස්සංකගේ වේගවත් ලකුණු 50 පන්දු 25කින් රැස් කිරීම සහ පවන් රත්නායකට අද සුපුරුදු ස්ථානයේ පන්දුවට පහර දීමට හැකියාව ලැබී තිබුණා. ඒ නම්බර 4 ස්ථානයේ ඒ තමන්ට සුපුරුදු ස්ථානයේ තමන්ගේ උපරිම හැකියාව පෙන්වූ පවන් රත්නායක ලකුණු 121ක් ලබා ගන්නවා. පන්දු 115 තුළ ඔහු තරගයේ අවසාන වෙනකම් අඩුල්ලේ රැඳී සිටිනවා. අවසාන පිටිකරු විදියට දැවී යන්නේ පවන් රත්නායක. ඔහු අවසානයේදී උදකලා ඉනිමක් ක්‍රීඩා කරනවා ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම නමුත් අවාසනාවට අවසාන කඩුල්ල විදියට පවත්වන රත්නායක දැවී යනවා. මොකද ඔහු සමග ක්‍රීඩා කිරීමට අවසානයේදී පිටිකරුවෙක් නොමැතරමට පත් වෙනවා. පන්දු යවන්නන් සමග එකතු වී ඔවුන් ලකුණු 304ක් දක්වා ශ්‍රී ලංකාව කැඳවාගෙන ගියත් අවසානයේදී 304ට සියලුම කඩලු දැවී යනවා. ඔවුන් දෙදෙනාට ඇරෙන්න වෙන සැලකිය යුතු ඉනිමක් ශ්‍රී ලංකා ඉනිමෙන් වාර්තා වෙන්නේ නැහැ. කුසල් මෙන්ඩිස් විගසම පන්දු 9ක් තුළ ලකුණු 20ක් වාර්තා කරත් ඔවුන්ගේ ඒ කෙටි ඉනිම මෙතරම් 357ක් වගේ දෙවන්ත ඉලක්කයක් හඹා යාමේදී ප්‍රයෝජනවත් වෙන්නේ නැත. අවසානයේදී සිද්ධ වුණේ දෙකට එකක් විදියට ශ්‍රී ලංකාව තුළදීම එංගලන්තයේ තරඟාවලිය ජයග්‍රහණය කිරීම. ඉතින් ලංකාවේ දඟ පන්දු යවන්නන් දැඩි ලෙස ප්‍රහාරයට ලක් වුණත් එංගලන්තයේ දඟ පන්දු යවන්න තමන්ගේ සුපුරුදු දක්ෂතා ඒ ආකාරයෙන් පවත්වා ගන්නවා. ඒ අනුව විල් ජැක් පන්දු වාර 8ක් ලකුණු 43කට සීමා කරමින් කඩලු 2ක්, ඒ වගේම අල්දි රෂීද් පන්දු වාර 10 ලකුණු 61කට සීමා කරමින් කඩලු 2ක්, ඒ
වගේම ලිම් ඩෝසන් පන්දු වාර 10 ලකුණු 48කට සීමා කරමින් පඩලු දෙකක් දවා ගන්නවා. ඊට අමතරව ජිමි ඕවර්ටන් පන්දු වාර 4ක් ලකුණු 48කට සීමා කරමින් පඩලු දෙකක් දවා ගන්නවා. ඔහු තමයි ප්‍රහාරයකට ලක් වෙච්ච එකම පන්දු යවන්න එංගලන්තය නිමතුළු. ඉතින් තරගයේ ජයග්‍රහණය කෙසේ වෙතත් දෙපිළම ලකුණු 650කට එහා මේ තනතිරුතුරු වාර්තා කරනවා. එයින් තනතිරුවේ ස්වභාවය ඔබට පැහැදිලි. අපට ජයග්‍රහණය කිරීමට හැකියාවක් තිබුණා. පවන් රත්නායකට තව සහාය දැක්වීමට ඉතිකරුවෙක් තනතිරුතුර රැඳී සිටියා නම් පවන් රත්නායක අවසානයේදී හුදකලා සටනක් තමයි ක්‍රීඩා කරන්නේ. ඉතින් තරගයේ වීරයා හැරි බෲක්ටත් තරගාවලියේ වීරයා ජෝ රූට්ටත් හිමි වෙනවා. ඒ ජෝ රූට් ලකුණු 247ක් සහ විකට් දෙකක් ලබා ගැනීම සමග හැරි බෲක්ට තරගයේ වීරයාකම හිමි වෙන්නේ ලකුණු 136ක් බෝල් 66ක් තුලදී ලබා ගැනීම සහ උඩ පන්දු 3ක් ලබා ගැනීම. ඉතින් මෙම තරගය තුලත් දෙවන තරගයේ වගේම ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් නොආගිය දක්ෂතාවයක් එංගලන්තයේ ක්‍රීඩකයන් ප්‍රදර්ශනය කරනවා. ඒ අනුව තරග 3කින් යුක්ත ODI තරගාවලිය නිමාවීමත් සමග තරග 3කින් යුක්ත T20 තරගාවලිය සඳහා පල්ලිගැලේ ක්‍රීඩාංගණයට යොමු වෙනවා. T20 තරග 3 ජනවාරි 30 වෙනිදා පළවෙනි තරගය, පෙබරවාරි 1 වෙනිදා දෙවන තරගය සහ පෙබරවාරි 3 වෙනිදා තුන්වන තරගයේ විදියට පැවැත්වීමට නියමිතයි. ඉතින් අපි බලමු දසුන් ශානකගේ නායකත්වයෙන් යුක්ත මේ T20 තරගාවලිය කෙසේද ක්‍රීඩා කරන්න කියලා. මේ T20 තරගාවලිය ODI තරගාවලියටත් වඩාත් වැදගත් වෙන්නේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානයට පෙර අප ක්‍රීඩා කරන අවසාන තරගාවලිය නිසා මේකේ දක්ෂතාවය අපිට අතිශයින් වැදගත් වෙනවා. අපට විතරක් නෙමෙයි අණ්ඩයන් දෙකටම අතිශයින් වැදගත් වෙනවා T20 ලෝක කුසලානය උදෙසා. ඉතින් අපි එම තරග තුනත් සමග නැවත හමු වෙමු. ඉතින් ඔබ කරන පුංචි subscribe එකෙන් අපට උත්තේජනයක් ලැබෙනවා මෙවැනි වීඩියෝ තවත් ඔබ ළඟට ගෙනීමට. ඉතින් ඔබ කැමති නම් අපේ channel එක subscribe කරලා bell icon එක click කරගෙන යන්න. අලුත් වීඩියෝ එකක් දාපුවම notification එක ඔබ ළඟටම ගෙන්න ගන්න. ක්‍රිකට් ෆැනාටික් හා සම්බන්ධ වී සිටි ඔබ සැමට ජයෙන් ජය. නැවත අලුත් වීඩියෝකින් ඔබ ළඟට එනකම් ගිහින් එන්නම්.